කොළඹ පාරිභෝගික මිලදර්ශකය අනුව 2026 ජනවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ මූලික උද්ධමන අනුපාතය 2.3 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හඳුනාගෙන ඇත. විශේෂයෙන්ම එළවලු, සහල්, මාළු සහ දෛනික භාවිතයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදමට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ කාලගුණික තත්ත්වය, සැපයුම් අඩුව සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම මේ සඳහා හේතු වී ඇති බවයි. මේ අතර ආදායම් වැඩිවීමක් නොමැති පසුබිමක මිල ගණන් ඉහළ යාම නිසා අඩු හා මධ්‍යම ආදායම් ලබන පවුල් වැඩි අභියෝගයකට මුහුණ දී සිටින බවද සඳහන් වේ. ඉදිරි මාසවලදී මිල ස්ථායී කිරීම සඳහා රජයේ සහ මධ්‍යම බැංකුව ගන්නා පියවරයන් පිළිබඳව මහ ජනතාව අවධානයෙන් සිටින බව වාර්තා වේ.